හයි කොහොමද ඉතින් ඔයාලට මේ දවස් ටිකේම මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ යුනි බ්ලොග්ස්. ඉතින් මම හිතුවා ආයි ස්ටඩි බ්ලොග් එකක් අරගෙන එන්න ඕනි කියලා. මොකද ගොඩක් නංගිලා මල්ලිලා කමෙන්ට් කරලා ස්ටඩි බ්ලොග්ස් ඉල්ලලා තිබ්බා. ඉතින් ඒ හන්දා අද ස්ටඩි බ්ලොග් එකක් කරන්න ඕනි කියලා මම හිතුවා. වෙනද වගේම වටපිටාවේ සද්ද ඇහෙයි. ඒව ගැන හිතන්නේ නැතුව අපි යම් බ්ලොග් එකට. ඉතින් මම අද හිතුවේ ඔයාලත් එක්ක බූරූප පාඩම ගැන කතා කරන්න ඕනේ කියලා. බූරූප පාඩම කියලා කියන්නේ ගොඩක් කට්ටිය අමාරුයි කියලා අතාරින පාඩමක්. හැබැයි A level exam එකේදී අපිට ගෙදර ඉඳලම ලකුණු අරගෙන යන්න පුළුවන් පාඩමක් තමයි බූරූප පාඩම කියලා කියන්නේ. ඒ නිසා අද මට බූරූප පාඩම ගැන ඔයාලත් එක්ක කතා කරන එක හොඳයි කියලා හිතුණා. ඉතින් අද අපි කතා කරමු බූරූප කියන්නේ මොනවද? එතකොට අපි කොහොමද බූරූප වලින් ලේසියටම ලකුණු ගන්න පුළුවන් කොහොමද? බූරූප ලේසියෙන් මතක තියාගන්නේ කොහොමද? මෙන්න මේ දේවල් ගැන අද බ්ලොග් එකෙන් අපි කතා කරමු. අපිට ඉස්සෙල්ලාම හම්බෙන බූරූප තමයි ගලන ජලය ආශ්‍රිතව තියෙන බූරූප. ගංගා ආශ්‍රිත බූරූප තමයි අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ. ගංගා ආශ්‍රිත බූරූප ගත්තාම ඒවා කොටස් තුනකට බෙදෙනවා. මම මේ වෙලාවේදී මගේ නෝට් එක ගන්නවා. මොකද මම දැන් A level geography කරලා ගොඩක් කල නිසා ලොකුවට මතකයක් නැහැ. එතකොට බූරූප ආකාර තුනකට බෙදෙනවා. එකක් තමයි ගංගාවක කාදිත බූරූප. ඊට පස්සේ තව එකක් තියෙනවා ගංගාවක නිදිසාදිත බූරූප කියලා. ඔය බූරූප දෙක තමයි ගංගා ආශ්‍රිත බූරූප වල අපිට දකින්න හම්බෙන්නේ. ඒතර ගංගාවක කාදිත බූරූප විදිහට අපිට දකින්න හම්බෙනවා වී හැඩ නිම්නය, ගල්වන, ඊළඟට ගංගා දොරු, නෙත්තිරෙණු, ගම්මලු, දියැලි ඔය වගේ ඒවා. එතකොට දැන් මේ ආශ්‍රිතව අපිට තියෙන ලේසිම බූරූප මොනවද කියන එක ඉස්සලාම අපි අඳුරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. පළවෙනි දේ ඕගොල්ලෝ දැන් ගංගා ආශ්‍රිත බූරූප මතක තියාගන්නකොට ඔන්න කලින් ජියෝග්‍රැෆි ව්ලොග් එක බලපු කට්ටිය නම් දන්නවා ඇති. ගංගාවක් ඇඳ ගන්න. ඒ ගංගාවේ ඕගොල්ලෝ මේ බූරූප හැම එකක්ම ලකුණු කරගන්න. එතකොට සාමාන්‍යයෙන් අපිට මතක තියාගන්නවා කියන එක කරන්න ලේසි. හරිද? දැන් හිතන්න වී හැඩ නිම්න. මම මේ පැත්තෙන් ෆොටෝ එකක් දාන්නම්. දැන් මේ තියෙන්නේ වී හැඩ නිම්න. වී හැඩ නිම්නයක් හැදෙන්නේ කොහොමද? ඉස්සෙල්ලාම ඕගොල්ලෝ පළවෙනි දේ ලියාගන්න ගංගාවක් ආශ්‍රිත කාදිත බූරූප වේ කියන එක අනිවාර්යයෙන්ම විස්තරය ලියනකොට ලියන්න. ඒක ලකුණකට වගේම අර අපේ විස්තරේ පිරෙන්නත් බලපාන නිසා. එතකොට දැන් වී හැඩ නිම්නයක් කියලා කියන්නේ ගංගාවක් ආරම්භයේම ඇතිවෙන බූරූපයක්. ගංගාවක් පටන් ගන්නේ කොතනද? එතනින්ම ඇතිවෙන බූරූපයක්. හරිද? එතකොට අපි දන්නවා ගංගාවක් ආරම්භයේ ජල ප්‍රමාණය අඩුයි. ඒ වගේම ජලයේ වේගය වැඩි. එතකොට මොකද වෙන්නේ? ජලයේ වේගය වැඩි වුණාම වේගෙන් ජලය පල්ලෙහාට වැටෙනවානේ. එහෙම වැටෙනකොට අපි දන්නවා ඒ වැටෙන පොළව හැරෙනවා. පොළව හැරෙන්නේ මොන හැඩයටද? දැන් මෙහෙම තියෙනවා නම් මතු පිට මෙහෙම වතුර වැටෙනකොට මේ විදිහට තමයි පොළව හැරෙන්නේ. මේ යටට උල් වෙනවා. ඒතර දෙපැත්ත මෙහෙමනේ වෙන්නේ. ඒතර මේ බලන්න වී අකුරක හැඩයනේ. අන්න ඒ නිසා තමයි වී හැඩ නිම්න කියලා කියන්නේ. ඔච්චරයි ලියන්න ඕනේ. ගංගාවක් ආශ්‍රිත කාදිත බූරූපයකි. ගංගාවක් ආරම්භයේ දකින්න හම්බෙන බූරූපයකි මෙය. ගංගාවක් ආරම්භයේදී ගංගාවේ ජල ප්‍රමාණය අඩුය, ජලයේ වේගය වැඩිය. මේ නිසා ජලය පහළට වැටෙන විට පත්ල කාදනය වේ. පත්ල කාදනය වන්නේ වී අකුරක හැඩයෙනි. මේ නිසා මේවා වී හැඩ නිම්න ලෙස හඳුන්වයි කියලා ලියලා උදාහරණයක් ලියන්න තියෙනවා. මහවැලි ගංගාව ආශ්‍රිත මේ වී හැඩ නිම්න නේ. ඊට පස්සේ වලවේ ගංගාව ආශ්‍රිත වී හැඩ නිම්න ඒ වගේ ලියන්න තියෙන්නේ. ඊළඟ බූරූපය තමයි ගල් වන කියලා කියන්නේ. ගල් වන කියන වනයක් නේ ගල් වන. ඔයාලා දැකලා ඇති දැන් ඔන්න ඔයවල් ගංගාවල නාලා තියෙන කට්ටිය දැකලා ඇති ගංගාවල හරි ඔයවල් වල හරි ගංගා පතුලේ අපි දන්නවා ගල් තියෙනවනේ. ගල් තලාවල් තියෙනවා. මේ ගල් තලාවල් වල අපිට දකින්න හම්බ වෙනව නේද? නිකන් වලවල් වගේ ඒවා. මෙන්න මේවා තමයි ගල්වන කියලා අපි හඳුන්වන්නේ. ඒතර ගල්වනයක් හැදෙන්නේ විශාල තද පාෂාණයක් ගංගාව ගලාගෙන යන විට බාධාවක් විදිහට හිටිනකොට
ඒ ආශ්‍රිතව අර ඒක බාධාවක් විදිහට හිතනවා නිරන්තරයෙන්ම ඛාදනය වෙලා තමා ගල්වන කියන එක නිර්මාණය වෙන්නේ. දැන් හිතන්න ගංගාවක් ගලාගෙන යනවා. ගංගා පතුලේ පාෂාණ තට්ටුවක් තියෙනවා. මේකෙදි විශාල තද පාෂාණයක් බාධකයක් විදිහට නිරන්තරයෙන්ම එතන ජලයත් එක්ක සැරිසරනවා නිරන්තරයෙන්ම. එතකොට මොකද වෙන්නේ? අර මතු යට තියෙන ගල ඛාදනය වෙනවා. ඛාදනය වෙලා ගල්වන කියන ඒවා නිර්මාණය වෙනවා. අනිත් එක තමයි ගංගා දොරුව. දැන් ගංගා දොරුවක් කියලා කියන්නේ අපි දන්නවා ටික ටික උල්පතකින් පටන් ගන්න ජලය දිය ඇල්ලක් විදිහට තමයි ගලාගෙන අන්තිමට ගංගාවකට එකතු වෙන්නේ නේ. එතකොට දිය ඇල්ලක් කියලා කියන්නේ වතුර ප්‍රමාණය අති විශාලයි. මේ වතුර ප්‍රමාණය වැඩෙනකොට මොකද වෙන්නේ වේගෙන්? දැන් ඕගොල්ලෝ උදාහරණයක් විදිහට ගන්න ඔයාලා පස් තියෙන තැනකට ගිහිල්ලා හයියෙන් වතුර ටිකක් කොහොම වක් කරොත් මොකද වෙන්නේ? අර වතුර වැටෙන තැන හිල් වෙනවා නේ. ඒ කියන්නේ හැරෙනවා. එතකොට දැන් දිය ඇල්ලක් වගේ එකක් වේගෙන් පහළට කඩාගෙන වැටෙනකොට කොච්චර ප්‍රමාණයක් පොළව හැරෙනව ඇතිද? එතකොට අර වීහැඩ නිම්න වගේ ටිකක් පළල්ව. ඒ කියන්නේ වීහැඩ නිම්න මෙහෙමනම් මෙච්චරක් විතර පළල්ව තමයි ගංගා දොරුව කියන එක නිර්මාණය වෙන්නේ. ඒතකොට ඒකත් ලියන්න ඕනේ ගංගා ආශ්‍රිත කාදිත භූරූපයක්. ගංගාවක් දල බෑවුමකදී වේගෙන් ජලය පහළට පතිත වෙනකොට පළල්ව පත්ල හැරිලා තමා ගංගා දොරුව නිර්මාණය වෙන්නේ කියලා. ඊට පස්සේ අනිත් එක තමයි නෙත්තිනෙරු. නෙත්තිනෙරු කියලා කියන්නේ ලේසිම භූරූපයක්. ලියන්න තියෙන්නේ මෙච්චරයි. දැන් ඕගොල්ලෝ දැකලා ඇති අපි චූටි කාලේ ගඟක් අඳිනකොටත් මෙහෙම පටන් අරන් මෙහෙම දඟර ගැහිලානේ අඳින්නේනේ. ඇයි දඟර ගැහෙන්නේ? දඟර ගැහෙන්නේ ගංගාවක් ගලාගෙන යනකොට එයාලට මැඩගෙන යන්න බැරි විශාල ප්‍රතිරෝධක පාෂාණයක් හම්බුණා කියමු. ලොකු ගල් තියෙනවනේ. ලොකු ගල්, බාධක, ගස් මේ වගේ දේවල් තියෙනවනේ. එතකොට ඒවා මග හැරලා මෙහෙම ගලාගෙන යනවා. එතකොට තමයි නෙත්තිනෙරු කියන ඒවා නිර්මාණය වෙන්නේ. එතකොට නෙත්තිනෙරුවක් කියලා කියන්නේ ගංගාවක කාදිත භූරූපයක්. ගංගාවක් ගලාගෙන යනකොට ප්‍රතිරෝධක පාෂාණ එහෙම නැත්නම් මොන හරි බාධක හමු වුණාම ඒවා මග හරිමින් තැනිතලා බිම් ඔස්සේ ගමන් කරන එකට තමයි අපි නෙත්තිනෙරු කියලා හඳුන්වන්නේ. සරලයි. ඔච්චරයි ලියන්න තියෙන්නේ. සරලව මතක තියාගන්න ඕවා ලියාගෙන ඕගොල්ලෝ මේ වීඩියෝ එක නවත්ත හරි ලියාගෙන පාඩම් කරගන්න. මොකද්ද මේ භූරූපයක් කියන්නේ? මොකද්ද මේකේ දල අදහස කියන එක ඔළුවට දාගන්න. ඔයාලට ක්ලාස් එකේ සර් ටීචර් දෙන හැම දෙයක්ම කඩපාඩම් කරන්න යන්න එපා. ඉස්සෙල්ලාම සරලව හිතන්න මනසින් මොකක්ද මේ කියන්නේ? භූරූපෙ දිහා බලන්න. දැන් බලන්න මේ නෙත්තිනරුවේ මේ ඇඳලා තියෙන විදිහට නේද? තැන්තලා බිම් එයා හොයමින් බාධක මග අරගෙන යන්නේ කියලා අපිට තේරෙනවා. ඊළඟට ගංගාවක ලේසිම කාලිත භූරූපය තමයි දිය ඇල්ල කියලා කියන්නේ. දිය ඇල්ල අනිවාර්යෙන්ම ඔයාලා ලියන්න ගන්න. තියෙන්නේ මෙච්චරයි. ගංගාවක් තමන්ගේ පෝෂක ප්‍රදේශය පහු කරගෙන ඇවිල්ලා විශාල බෑවුමක් ඔස්සේ එකවර පහළට වැටෙනවා නම් අන්න ඒ වැටෙන ජල ධාරාව තමයි අපි දිය ඇල්ලක් කියලා හඳුන්වන්නේ. මතක තියාගන්න විශාල දල බෑවුමක් ඔස්සේ නැතුව චූටි එකකින් නෙවෙයි. දැන් දිය ඇලි දැකලා ඇතිනේ ඕගොල්ලෝනේ. දිය ඇලි වැටෙන්නේ කොච්චර උසක ඉඳලාදනේ. විශාල දල බෑවුමක් ඔස්සේ තමයි දිය ඇල්ලක් කියන එක පහළට වැටෙන්නේ. අන්න ඒකක් තමයි අපි දිය ඇල්ලක් කියලා හඳුන්වන්නේ. සරලව ලියන්න තියෙන්නේ මෙච්චරයි. ගංගාවක් පෝෂක ප්‍රදේශයේ පසු කරමින් ඉදිරියට පැමිණ විශාල දල බෑවුමක් ඔස්සේ පහළට වැටෙනවා නම් අන්න ඒක දිය ඇල්ලක් කියලා අපි හඳුන්වනවා. මම මේ ඔයාලට සංකීර්ණව තියෙන භූරූප සරලව පාඩම් කරගන්න ලේසිම විදිහක් තමයි කියලා දෙන්නේ. මෙහෙම සරලව ලියාගෙන පාඩම් කරන්න. එතකොට තව ඔයගොල්ලෝ දන්න කරුණුත් ඇඩ් කරගෙන ලස්සන උත්තරයක් හදාගන්න පුළුවන්. එක්සෑම් එකේදී එයාලා හැම වෙලාවෙම බලන්නේ මේ ළමයාට මේක ගැන අවබෝධයක් තියනවද? මොකද්ද මේකේ වෙන්නේ කියලා අදහසක් තියනවද? ඔන්න ඔය දේවල් තමයි එක්සෑම් එකේදී බලන්නේ. හරි. අපි ඊළඟට යමු ගංගාවක් ආශ්‍රිතව තියෙන නිදි සාධිත භූරූප වලට. ඒකත් හරිම ලේසි. බලන්න ඔයගොල්ලන්ට පොඩි වෙලාවෙ ගියේ කාදිත භූරූප ටික කියලා දෙන්නනේ. ඒ හේතුව මෙහෙම තමයි මම පාඩම් කරේ. සරලව තමන්ට කියලා තමන් නෝට් එකක් හදාගන්න. හිතන්න ඔයාලට සංකීර්ණව නම් දෙන්නේ භූරූප. ඔයාලට තියෙන්නේ ඒක සරල කරලා හදාගන්න. හරි. ගංගාවක් ආශ්‍රිත නිදිසාදිත භූරූප 6ක් තියෙනවා.
පළවෙනි එක තමයි ගං දඟරය. ඉස්සෙල්ලාම මෙහෙම කියන්න මම. අපි දන්නවා ගංගාව කියලා කියන්නේ දැන් ඔන්න සාහිත්‍ය ඉගෙනගෙන තියෙන කට්ටිය නම් දන්නවා එච්.එම්. කුඩලිගම කියලා තියෙනවා. ගංගාව කියලා කියන්නේ අපේ ජීවිතය වගේ කියලානේ. බලන්න චූටියට පටන් අරගෙන ඊට පස්සේ ලස්සනට ගලාගෙන යනවා. දැන් අර පොඩි කාලේ තමයි දිය ඇල්ලක් වගේ ආරම්භ වෙලා උල්පතකින් පටන් අරන් පල්ලෙහාට එන. ඊට පස්සේ හොඳට යවවන කාලේ කොහොමද ගඟ? වේගෙන් ගලාගෙන යනවා. හරිම සතුටින් වතුර හිර හිර. ඊට පස්සේ ටිකක් පරිණත වෙද්දී පොඩ්ඩක් ස්ලෝ වෙනවා. ඔන්න මුහුදට වැටෙන්න යන හරියදී ගංගාවක වතුර හෙල්ලෙනවත් පේන්නේ නැහැනේ. ඔන්න ගංගාවල් දැකලා තියෙන කට්ටිය නම් දැකලා ඇති. දැන් කැලණි ගඟ එහෙම අපි ගත්තොත් නේද? වතුර එකම තැන තියනවා වගේනේ පේන්නේ. කළු ගඟ කැලණි ගඟ. හැබැයි යටින් වතුර යනවා. එතකොට මේ ගං දඟරයක් කියන්නේ මොකද්ද? මේක අපිට දකින්න හම්බෙන්නේ ගංගාවක වෘද්ධ අවස්ථාවේදී. ඒ කියන්නේ ගංගාවක් වයසක අවස්ථාවේදී. මොකද වයසයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් දේවල් දරාගෙන ඉන්නවනේ. ගොඩක් දේවල් අපි ගත්තත් නේ මනසේ දේවල් දරාගෙන ඉනවා. ඉතින් ගංගාවකොත් එහෙම තමයි. එයා ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම අරගෙන එන ගංගා භාරය. එතකොට වැලි, රොන් මඩ මේ හැම දෙයක්ම මොකද වෙන්නේ? ගංගා පතුලේ, ගංගා දෙපැත්තේ නේ ඔය තැන්වල තැම්පත් වෙනවා. දැන් ශක්තියක් නැහැ ගඟට මේ ඔක්කොම අරගෙන යන්න. වතුර ප්‍රමාණය වැඩි, ගංගා භාරය වැඩි, රොන් මඩ මේ හැම දෙයක්ම වැඩිනේ. එතකොට එයා මොකද කරන්නේ? අර තැම්පත් වෙලා තියෙන වැලි, රොන් මඩ ඇතුළත් ගංගා භාරය මග හැරිමින් මෙහෙම දඟර ගැහිලා ගලාගෙන යනවා. හරිම හිමීට, හරිම හිමින් සීරුවෙන් දඟර ගැහිලා ගලාගෙන යනවා. මේක තමයි අපි ගං දඟරයක් කියලා හඳුන්වන්නේ. ඊළඟට දුනුවිල්. එහෙම නැත්නම් මේකට කියනවා අශ්වලාඩම් විල් කියලා. දැන් ඕගොල්ලෝ දැකලා ඇති හයියෙන් වහින කාලෙට දැන් මෙහෙම දඟර ගැහිලා යන ගඟ එකපාරටම වතුර ප්‍රමාණය වැඩි වුණාම ඍජුව ගමන් කරනවනේ. එතකොට දුනුවිලක් කියලා කියන්නේ ගංගාවක් වර්ෂා කාලයේදී පිටාර ගලනකොට ගන් දඟරය ඔස්සේ ගමන් කරන්න බැරි ජල ප්‍රමාණය අර ගන් දඟරයට අමතරව ඍජු මාර්ගයකින් ගමන් කරන එකට තමයි අපි දුනුවිලක් එහෙම නැත්නම් අශ්වලාඩම් විල් කියලා කියන්නේ. මෙහෙම ගමන් කරන ගඟ වැස්ස වහිනකොට ජල ප්‍රමාණය වැඩි වෙද්දි මොකද වෙන්නේ? බාධකත් නැහැ, මුකුත් නැහැ. කෙලින් ගමන් කරලා තමන්ගේ වතුර ටික අරගෙන යනවා. ගංගා බෝරූපේ තමයි හැඩපළු ගංගා කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් දැන් මේ ඇවිල්ලා ගංගාවක නිදිසාදිත බෝරූප නිර්මාණය වෙන ළමයි ගංගාවක යෞවන සහ වෘද්ධාවදියේදී. හරිද? මුල අවදියේදී ඇත්තටම අඩුයි නිර්මාණය වෙනවා. හැඩපළු ගංගා කියලා කියන්නේ අපි දන්නවා ගංගාවක් අර මං කලින් කිව්වා වගේ ගංගා බාරයක් කියලා එකක් අරගෙන එනවනේ. වැලි, රොන් මඩ, දර කෝඩු තියෙන ජරාව ඔක්කොම අරගෙන එන්නේනේ. එතකොට දැන් මේවා අරගෙන යන්න බැරි වුණාම මොකද ගංගාව කරන්නේ? මේවා ගංගාවේ මැද අයින් වල තැන් වල තැම්පත් කරනවා. දැන් ඔයාලා දැකලා ඇති උනා නම් ගංගාවල මැද තියෙනවා නිකන් කුණු ගොඩවල් වගේ එකතු වෙලා තියෙනවා. නිකන් කළු පාටට එකතු වෙලා තියෙනවා දැකලා ඇතිනේ. මෙන්න මේව තමයි අපේ හැඩපළු ලක්ෂණ කියලා කියන්නේ. ඒ කියන්නේ ගංගාව අරගෙන එන ගංගා භාරය ඊට පස්සේ වැලි රොන් මඩ මේ දේවල් ගංගාවට අරගෙන යන්න බැරි වුණාම එයාට හිතෙන තැනක ඒව තැම්පත් කරනවා. එහෙම දීර්ඝ කාලයක් තිස්සේ මේ විදිහට අරගෙන එන රොන් මඩ වැලි මේ හැම දෙයක්ම තැම්පත් වෙලා තමා කාලයක් යනකොට හැඩපළු ලක්ෂණ කියන එක ඇති වෙන්නේ. ඊළඟට ගම් කණ්ඩි එකත් හරිම ලේසි. ගංගාවක් ගලාගෙන යනකොට මං කලින් කිව්වා වගේ ගංගා බාරය රොන් මඩ මේ හැමදේම අරගෙන එනවනේ. වැස්ස වහින්නේ නැතුව වර්ෂාව නැති කාලෙට ගංගාව සාමාන්‍යයෙන් ගලද්දී මොකද දන්නවද කරන්නේ? මේ වැලි රොන් මඩ ගංගා බාරය කියන ඒවා ගඟේ දෙපැත්තේ තැම්පත් කරනවා. ඒකනේ අපි ගඟ අයිනට බහිනකොට එරෙනව නේද? අපිට සමහර වෙලාවට බහින්න බෑ. සමහර වෙලාවට පස්තට්ටු වගේ තියෙනවා බලද්දි දර කෝටු වගේ එකපාරටම කඩාගෙන වැටෙනවනේ. ඒව තමයි ගම් කණ්ඩි කියලා කියන්නේ. මෙයා අරගෙන එන වැලි, රොන් මඩ, එතකොට දර කෝටු, මිනිස්සු කුණු දානවා නම් ඒවා මේ ඔක්කොම අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? ගංගාවේ දෙපැත්තේ කණ්ඩියක් විදිහට තැම්පත් කරනවා. මෙන්න මේව තමයි ගම් කණ්ඩි කියලා හඳුන්වන්නේ. හැබැයි මතක තියාගන්න මේවා ශක්තිමත් නැහැ. වර්ෂා කාලයේදී අනිවාර්යයෙන්ම මේ ගම් කණ්ඩි කඩාගෙන ගහගෙන යනවා. හරිද? එතකොට සරලව කිව්වොත් ගංගාවක් ගලාගෙන යන අවස්ථාවේදී එයා අරගෙන එන ගංගා භාරය රොන් මඩ අරගෙන යන්න බැරි වුණාම ගංගාව දෙපැත්තේ ඒවා කණ්ඩියක් ලෙස තැම්පත් කරනවා. මෙන්න මේවා තමයි ගම් කණ්ඩි කියලා හඳුන්වන්නේ. ඊළඟට ඩෙල්ටාව.
ඩෙල්ටාවක් කියලා කියන්නේ අපි දන්නවා ගංගාවක් අන්තිමට ගිහිල්ලා වැටෙන්නේ මුහුදකට එහෙම නැත්නම් විලකට. දැන් පංචමහා විල් වගේ ඒවා තියෙනවනේ. ඒ වගේ තැනකට තමයි වැටෙන්නේ. ගොඩකට අපි කියමු මුහුදට කියලා. එතකොට දැන් ඔන්න ගඟ හොඳටම වයසයි. අර නිකන් මිනිස්සෙක් වයසට යද්දි හැමදේම අතාරිනවා වගේ දැන් ගංගාවට එයා අරගෙන ආව ගොඩක් දේවල් අතාරින්න සිද්ධ වෙනවා වතුර ටික විතරක් අරගෙන යන්න. එතකොට මොකද කරන්නේ? ගංගාවක් අවසානයේ ගංගා භාරය අධිකයිනේ. එතකොට වෙන්නේ මේවා මුහුදට වැටෙන තැන්වල බාධක විදිහට තැම්පත් වෙනවා. මොකද අපි දන්නවා ගංගාවක් ඩෙල්ටාවක් විදිහට ඩෙල්ටාවක් වගේ මුහුදට වැටෙනකොට කඩලාන ශාක වර්ග ගොඩක් දේවල් හම්බ වෙනවනේ. එතකොට මොකද මේ වගේ අරව තැම්පත් වෙලා ගංගාව මෙහෙම තනියම ගලාගෙන ආපු ගංගාව ශාක කිහිපයකට බෙදිලා විල් මුහුදු වලට වැටෙනවා. මෙන්න මෙහෙම ගංගාවක් ශාක කිහිපයකට කියන්නේ අතු ගංගා කිහිපයකට බෙදිලා මුහුදකට විලකට වැටෙනකොට තමයි අපි ඒක ඩෙල්ටාවක් කියලා හඳුන්වන්නේ. ටික තමයි ලේසිම දේ. පිටාර තැන්න. පිටාර තැන්න කියලා කියන්නේ අපි දන්නවා දැන් ඔන්න ගංගාවක සාමාන්‍ය වෘද්ධ අවස්ථාවේදී ගංගාවක් ගැඹුරු නැහැනේ. මොකද මඩ, රොන් මඩ, වැලි හැම දෙයක්ම යට ගොඩ ගැහිලානේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? වර්ෂාව වහින හැම වෙලාවකම ගංගාව පිටාර ගලනවා. පිටාර ගලද්දී අර ගඟ ඇතුලේ තිබ්බ රොන් මඩ, පෝෂක මෙන්න මේ දේවල් ගඟ දෙපැත්තට මේ තැම්පත් වෙනවානේ. මොකද ගංගාව පිටාර ගන්නවා කියන්නේ වතුර ඔක්කොම සීසීකඩනේ. ඊට පස්සේ කාලයක් එක්ක අර දැන් බැහැලා ඉවර වෙලා දවස් දෙක තුනක් යද්දි වතුර හිඳිලා යනකොට අපි දැකලා තියෙනවා ගංගාවක් ඔයක් උතරපුවාම මඩ වගේ දේවල් කළු පාටට මේ තැම්පත් වෙලා තියෙනවානේ ගොඩ බිමේ නේ. මෙන්න මේක තමයි පිටාර තැන්න කියලා හඳුන්වන්නේ. පිටාර තැන්නේ විශේෂත්වය තමයි මේක සරු පසක්. ඔයාලා දැකලා ඇති කීරකොටු. අපි කියන්නේ පලා වර්ගනේ. පලා වර්ග ගොඩක් වෙලාවට ඔය මඩේ හැදෙන පලා වර්ග කංකුම් කොහිල නැහැ කංකුම් ඊට පස්සේ කීර වගේ දේවල් වගා කරන්නේ මේ පිටාර තැනිවල. මොකද පිටාර තැන්නේ තියෙන පස ඉතාමත්ම සරු පසක්. හරි. ඒතර පිටාර තැන්න කියලා කියන්නේ ගංගාවක් සාමාන්‍යයෙන් ගලන කාලයේදී ගංගාව අරගෙන එන වැලි රොන් මඩ ගංගාව පත්ලේ තැප්පත් වීම නිසා ගංගාව නොගැඹුරු වෙනවා. වර්ෂාව වැටෙන කාලයේදී ගංගාව ශනිකව පිටාර ගලන නිසා අර තැම්පත් වෙලා තියෙන මැටි රොන් මඩ වගේ සරු පස ගංගාවේ දෙපස ගොඩබිම් වල තැම්පත් වෙනවා. මෙන්න මේක තමයි අපි පිටාර තැන්න කියලා හඳුන්වන්නේ. හරි. මං හිතනවා ගංගා ආශ්‍රිතව තියෙන භූරූප ටික ඔයාලට තේරෙන්න ඇති කියලා. මම තව බ්ලොග් එකක් ගේන්නම් ඊළඟට තියෙන භූරූප ගැන. එකම දවසේ බ්ලොග්ස් ටික කරනවා. හැබැයි එඩිට් කරන්න ටයිම් මදි නිසා තමයි මම බ්ලොග්ස් ටික කඩලා අරගෙන එන්නම් කියලා හිතුවේ. අනික ඔයාලටත් එතකොට හොයාගන්න ලේසියිනේ. දැන් ඔක්කොම භූරූප එකම වීඩියෝ එකක් ඇතුලේ දානවට වඩා ඊළඟ භූරූපය ඊට පස්සේ වීඩියෝ එකේ දාන එක හොඳයි කියලා මට හිතෙනවා. මේ වීඩියෝ එක ඇවිල්ලා ගංගා ආශ්‍රිත භූරූප මේ වීඩියෝ එකේ නම. එතකොට ඔයාලට අමාරු වීඩියෝ එක විතරක් බලා ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එන්න සුළං ආශ්‍රිත භූරූප. එහෙම නැත්නම් කාන්තාරවල දකින්න හම්බෙන භූරූප මොනවද කියලා. එහෙනම් ඉතින් මේක බලලා ඉවර කටිය අනිවාර්යයෙන්ම මේකේ part 2 වීඩියෝ එකත් බලන්න. ගිහින් එන්නම්. bye.